අල්ලු පැහැති වෑන් රථයක් ක්‍රියානුතුරක් කරලා දෝ වේගෙන් එනවා මේ පැත්තට පොඩ්ඩක් බලන්න කියලා එයා ගියා. නතර කරන්න සංඥා කරා. හැබැයි යා නතර කරේ නැහැ. එයා කෙලින්ම කරේ මගව හප්පන්න වගේ ආවා. ඉල්ලා එයා ගියා වේගය වැඩි කරලා යන්න ගියා. හරි. වීඩියෝ කරනවා. ඇයි අතරම වීඩියෝ කරන්න ඕනි කියලා හිතුනේ? අපි මේ වීඩියෝ ගත්තේ සාක්ෂියක් විදියට ඉදිරි විමර්ශන කටයුතු වලට භාවිතා කරන්න තමයි මේ වීඩියෝ. කොකාට අත තියන්න එපා මිනිස්සු පව්. කොකා අතේ නැගිල ගන්න එපා මිනිස්සු පව්. හරිද? චර කලබලකාරී වෙලාවක කොහොමද මෙහෙම සිතුවිල්ලක් ආවේ? ඇත්තටම අපි මේ දේ කරේ මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. කොච්චර කලබලකාරී අවස්ථාවක් වුණත් අපේ අතේ තියෙන අපි හරියට පාවිච්චි කරේ නැත්නම් මොකද වෙන්නේ? ඊට වැඩිය දෙයක් මහ ජනතාවට අහිංසක මිනිස්සුන්ට වෙනවා. කොහොමද ඔබ වෙඩි තියනව නේද? වෙඩි මුන්න දෙකක් තියනව නේද වාහනේ? වෙඩි නියෝග තියෙනවා. ඒ සියලු දේවල් බලලා අපිට හිතෙන විදිහට වෙඩි තියන්න බෑනේ. මේ වීඩියෝ එක දකිනකොට ඔබට අමුතුවෙන් මේ වීඩියෝ එක ගැන පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වන විට මේ වීඩියෝ එක බොහෝ දෙනෙක් දැකලා බලලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා, විද්‍යුත් මාධ්‍ය හරහා මේ වීඩියෝ එක ප්‍රචාරය වුණා. ඒ හරහා ඒ වීඩියෝ පටය සම්බන්ධයෙන් ඒ නිර්භීත අත්අඩංගුවට ගැනීම සිදු කරපු නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් රටම කතා බහට ලක් වෙන වෙලාවක් තමයි මේක. අපි කල්පනා කරා මේ නිලධාරීන් දෙදෙනාව අද සාකච්ඡාවකට කැඳවා ගන්න. අපි ගෞරවයෙන් ඔවුන්ට ආරාධනා කළා අද වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. මේ තමයි බස්නාහිර දකුණ රථවාහන කොට්ටාසේ රාජකාරී කරන පොලිස් කොස්තාපල් ධනුෂ්ක ලක්මාල් නිලධාරියාත් ඒ වගේම පොලිස් කොස්තාපල් සුමිත් කුමාර් නිලධාරියාවත්. මුලින්ම අපි මතක් කරන්න ඕන වැඩසටහන ආරම්භයේම ඔබ දෙපළ ඒ කරපු රාජකාරිය රථවාහන මෙහෙයුම් රාජකාරියේ ඉන්න අතරතුරදී නොනවත්වා ධාවනය කරපු නොතකා ධාවනය කරපු ඒ වෑන් රථය අත්අඩංගුවට ගැනීමට ඔබ දෙදෙනා ඒ දක්වපු කාර්යයේ මෙහෙය සිදු කරපු මෙහෙය අපි බොහෝ සෙයින්ම අගය කරනවා. එතුලින් බලන් ඉන්න අපිට යම්කිසි අභිමානයක් යම්කිසි වීරත්වයක් පොලිසිය කියන්නේ මෙහෙම ආයතනයක්ද කියලා ගෞරවනීය හැඟීමක් ඇති කරන්න සමත් වුණා. ඒ ආදරණීය ගෞරවය වැඩසටහන ආරම්භයේම ඔබ දෙපළට මුලින්ම පුද කර සිටිනවා. හොඳයි අපි දැන් අපේ කතා බහට එකතු වෙමු. මම කැමැතියි දැනගන්න මම අවස්ථාව ලබා දෙනවා ඔබ දෙපළටම. කොතනින්ද මේක පටන් ගන්නෙ? කොහොමද මේ පසුපස සහභාගී හිල් අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ? ඔහොමයි අපි වෙනද වගේම 25 වෙනිදා අපිට පිළියන්දල පොලිස් වශයෙන් තමයි රාජකාරියන් කරන්න අපිට නියෝග ලබා දීලා තිබුණේ. බස්නාහිර දකුණ රථවාහන කොට්ටාසේ ස්ථානාධිපතිතුමා විසින්. ඒ අනුව අපි පිළියන්දල පොලිස් වශයෙන් සංචාරය කරලා ස්වාරිපොළ හන්දිය කියන තැන අපි නතර වෙලා රථවාහන පාලන රථවාහන නඩු ලබා ගැනීමේ රාජකාරී යෙදিলা හිටියා. සුපුරුදු වර්ධ වෙනද වගේම. මේ යෙදিলা ඉන්නකොට අපි ඉන්න තැනට ආවා යතුරු බෙදිකරුවෙක්. එයා ඇවිල්ලා අපිට කිව්වා අල්ලු පැහැති වෑන් රථයක් ක්‍රියානුතුරක් කරලා දෝ වේගෙන් එනවා මේ පැත්තට පොඩ්ඩක් බලන්න කියලා එයා ගියා. ඒ සිදුවුනේ මට පැය 17 පැය විතර. හවස 5ට විතර. ඊට පස්සේ මල්ලිටත් දැනුවත් කරා, සුමිත් නිලධාරියට දැනුවත් කරා අපි මේ මෙන්න මේ දෙයක් කිව්වා පොඩ්ඩක් බලමු කියලා අපි පැත්ත බලාගෙන නෝර වෑන් රථේ ආවා. මම අඳුරගෙන ඊට පස්සේ මම ආරට ඇවිල්ලා නතර කරන්න සංඥා කරා. හැබැයි යා නතර කරේ නැහැ. එයා කෙලින්ම කරේ මගව හප්පන්න වගේ ආවා. ඉල්ලා එයා ගියා වේගය වැඩි කරලා යන්න ගියා. ඊට පස්සේ මම මල්ලිට කිව්වා මල්ලි යන් අපි ගිහිල්ලා මේක බලමු කියලා. අපි බයිසිකලේ ස්ටාර්ට් කරගෙන අපි දෙන්නත් එක්ක ඊපස්පස හම්බ යන්න පටන් ගත්තා. එතනින් තමයි මේ වෑන් රථේ පස්පස් යන්න අපි ආරම්භ කරේ. ඇත්තටම මේ වෙලාව ඊටාම කලබලකාරී වෙලාවක්. දැන් ඔබලාගේ අරමුණ වෙන්නේ කොහොම හරි මේ වෑන් රථේ නවත්වලා වෑන් රථේ රියදුරුව අත්අඩංගුවට ගැනීම. කොහොමද මේ වෙලාවේ වීඩියෝ කරන්න ඕනි කියලා කල්පනා වුණේ? ඔබ තමයි පසුපස වාඩි වෙලා යන ගමන් වීඩියෝ කරන්නේ. ඇයි ඇත්තටම වීඩියෝ කරන්න ඕනි කියලා හිතුනේ? අපිට මුලින්ම වීඩියෝ කරන්න හිතුන්නේ මේ රියදුරා මේ යන පැත්තෙන් මේ කොට ලොරියක් ගියා. ඒක නිසා මේ රියදුරාට පාරෙන් යන්න මේ ඉඩක් තිබුණේ. ඒක නිසා මෙයා එයාගෙන් පාරේ විරුද්ධ පැත්තට දාලා ඒ පැත්තේ ඉඳලා ආපු බයිසිකලයක් අප්පගෙන තමයි ගියේ. ඊට පස්සේ තමයි මේ ධනුෂ්ක නිලධාරියා කිව්වා ඔයාගෙන් ෆෝන් එකේ වීඩියෝ එක ඕන් කරගන්න මේ ගමු කියලා. අපි මේ වීඩියෝ එක ගත්තේ සාක්ෂියක් විදියට ඉදිරි විමර්ශන කටයුතු වලට භාවිතා කරන්න තමයි මේ වීඩියෝ ගත්තේ.
කියන්නේ ඒ වෙලාවේ වීඩියෝ කරන්න අරමුණක් තිබුණේ නැහැ. සාක්ෂියක් විදිහට භාවිතා කරන්න සහ ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරි විමර්ශන කටයුතු වලට පාවිච්චි කරන්න තමයි වීඩියෝ කරන්න ඕනි කියලා කල්පනා කළේ. දැන් ওই වීඩියෝ එක බලනකොට අපිට අහන්න ලැබෙනවා දැන්. ඔබතුමන්නේ යතුරුපැදිය පදවගෙන යන්නේ. ඒ පදවගෙන යන ගමන් කියනවා ඔබතුමන්නේ කිව්ව විදිහටම කිව්වොතින් කොකාට අත තියන්න එපා මිනිස්සු පව්. ඉච්චර කලබලකාරී වෙලාවක කොහොමද මෙහෙම සිතුවිල්ලක් ආවේ? අපි ඒ වෙලාවේ ඇත්තටම අපි මේ දේ කරේ මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද වෑන් රථ රියදුරා ධාවනය කරපු විදියට කොහොමත් මිනිස්සු අනාර්ථිත වෙනවනේ. එතෙන්දී අපි අපේ අතේ තියෙන අවිය අපි හරි විදිහට ඒ වෙලාවේ කොච්චර කලබලකාරී අවස්ථාවක් වුණත් අපේ අතේ තියෙන අවිය අපි හරියට පාවිච්චි කරේ නැත්නම් මොකද වෙන්නේ? ඊට වැඩිය දෙයක් මහ ජනතාවට අහිංසක මිනිස්සුන්ට වෙනවා. ඒක අපේ හිතේ තියෙනවා. ඒක හන්ද තමයි ඒ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ කුමාර නිලධාරියා මගේ සහායක නිලධාරියා ශ්‍රේෂ්ඨ රාජකාරියට ඇවිල්ලා තාම කෙටි කාලයක් තාම. ඉතින් ඒදී මේ නිලධාරියා මෙහෙවන එක මගේ වගකීමක්. මොකද නිලධාරියාගේ ආරක්ෂාව වගේම මේ සිදුවීම් වගකීම තියෙන්නේ මගේ අතේ. මොකද ආධුනික නිලධාරියාව මම හරියට මෙහෙව ගත්තේ නැත්නම් මම මේ කරන මේ කරන ක්‍රියාවේ ප්‍රතිඵලය මොන පැත්තට වෙනස් වෙන්න තිබුණා. හානිදායක වෙන්න තිබුණා. ඔව් මේ කරන ක්‍රියාවේ ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා බොහෝ දුරට. ඒ දේවල් ගැන හිතලා තමයි මම මේ නිලධාරියාව මෙහෙවන්නේ අවස්ථාවේ විදියට. කොහමද ඔබ වෙඩි තියනව නේද? වෙඩි උණ්ඩ දෙකක් තියනව නේද වාහනේට? මම මගේ නිලධාරියාට කියලා වෙපන් එක ක්‍රියාකාරී තත්ත්වයට පත් කරගෙන සකස් කරගෙන මම වෑන් රථයට පුළුවන් තරම් මහ ජනතාවට කිසිදු හානියක් වෙන්නේ නැති වෙන විදියට තමයි මම මේ දේ කරන්නේ. මොකද අපිට පුහුණුවක් ලබා දීලා තියෙනවා. අපි රාමුවක් ඇතුළේ ඉන්නේ. වෙඩි තියනකොට අපිට තියෙනවා වෙඩි තැබී නියෝග තියෙනවා. ඒ සියලු දේවල් බලලා අපිට හිතන විදිහට වෙඩි තියන්න බෑනේ. ඒක හන්දා ඒ નિયમિત අවස්ථාව බලලා තමයි මම නිලධාරියට කියලා වෙපන් එක මගේ අතට අරගෙන මම ඒ දේ කරන්නේ. ඒක තමයි වටිනාම කාර්ය බවට පත් වෙන්නේ. හානිය අවම කරලා තමයි ඔබ වෙඩි තියන්නේ. ඉස්සරහ රෝදෙටයි පිටිපස්ස රෝදෙටයි දෙකටම වෙඩි උණ්ඩ දෙකක් තියෙනව නේද? ඔබ හරි. වෙඩි උණ්ඩ දෙකක් ලබා තියෙනවා. එකක් ඉස්සරහ රෝදේ තියෙනවා. ඊළඟ එක පිටිපස්ස රෝදෙට තියෙනවා. මම හිතන්නේ ඒ නිසාම තමයි වාහනේ නතර කරන්න සිද්ධ වෙන්නේ ඔහුට. ඒ වෙඩි තිබ්බ කියලා නතර වෙන්නේ නැහැ. ඒ වෙඩි තිබ්බට පස්සෙත් එයා යනවා ඉස්සරහට. ඒ විදිහට යනකොට රෝඩ් දෙකේම හුලම් බැස්සර පස්සේ වාහනේ යන්න බැරි තත්ත්වයටපත් වෙනවා. හිර වෙනවා. ඊට පස්සේ තමයි මෙයා බැහැලා දුවන්නේ. එතකම් මෙයා ධාවනය කරනවා. ඇත්තටම දැන් මේ සිදුවීමත් එක්ක අපි සමාජ මාධ්‍යයේ මේ වීඩියෝ එක ප්‍රචාරය වෙනවනේ. ඒත් එක්ක අපි දැක්කා ඔබ දෙපළට ඊටාම ආදරයක්, බොහොම ගෞරවයක් ලැබිලා තියෙනවා අපේ මිනිස්සුන්ගෙන්. සමහර වෙලාවට ඔබේ කමෙන්ට්ස් දකින්න නැති ඒවා දකිනකොට අපේ මිනිස්සු ගැන හරිම ආදරණීයයි මේ මිනිස්සුන්ගේ කමෙන්ට්ස්. ඔබ දෙපළට ආශිර්වාද කරලා තියෙනවා. මොකද හිතන්නේ ඒ ගැන? ඒ ගැන පුදුම සතුටක් දැනෙනවා. ගොඩක් කට්ටිය ගොඩක් අය අපිට මාරිද රෙස්පෙක්ට් කරලා දුන්නා. ඇත්තටම ඒක දකිද්දි මාරිද හිතට දැනනවා ආසයි. කරපු රාජකාරිය ගැන සතුටක් දැනෙනවා. ඇත්තටම හිතට දැනන සතුටක් දැනෙනවා. ඒකට ස්තුතිවන්ත වෙන්නත් මේ වෙලාව මම වෙලාවක් කරගන්නවා. ඒ වගේම මට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ සුළුතර නිලධාරීන් කොටසක් කරන සමහර දේවල් නිසා ජනතාව දොස් කියන පොලිස් දෙපාර්තමේන්තුවට. ඒක එහෙම වුණත් අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන ගොඩක් නිලධාරීන් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තමන්ගේ වෙලාව ගැනවත් හිතන්නේ. සමහර විට රාජකාරී වෙන්න පුළුවන්. සමහර විට සිවිල් වෙන්න පුළුවන්. එහෙමත් රාජකාරී කරනවා. ඒ වගේ මේ සිදුවීමේදී අපේ මේ බයික් එක අපි වෑන් රථේ හඹා යනකොට අපේ ප්‍රධාන පොලිස් පාර්ශවක දිමුතු නිලුෂ මහත්තයා මේක දැකලා අපේ සහායට පස්සෙන් ඇවිල්ලා අන්තිම මොහොතේ දක්වා එයා අපිත් එක්කම ඉන්නවා. එහෙමයි ඉන්න. ඒ වුණාට එයා ගැන මෙතන කියවෙන්නේ නැත්තේ අර එයා සිවිල්නේ. එයා ඒ වෙලාවේ පේන්නේ නැති යන්න. ඒ වගේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන්
නිලධාරීන් වැඩ කරනවා. හැබැයි ඒක පේනවා අඩුයි ජනතාවට. අර මේ වගේ දේවල් පේන වගේම වැරදි කරන ඒවා තමයි වැඩිපුර පේන්නේ. ඒක තමයි වැඩිපුරම පොලිස් දෙපාර්තමේන්තුවට මේ මිනිස්සු දෝෂ ආරෝපණය කරන්නේ. ඒ වගේම ඉතින් මේ වගේ දේවල් හොඳ වැඩක් කරොත් මිනිස්සු සෑහෙන හොඳ කියනවා ඉතින්. ගෞරවය ලබා දෙනවා. ඔව්. හොඳයි දැන් මහජනතාව විදිහට රථවාහන රාජකාරියේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරියෙක් ඔබේ වාහනය පරීක්ෂා කිරීමකට යම් අවස්ථාවකදී නතර කරවතින් අනිවාර්යෙන්ම ඔබ ඊට සහයෝගය දැක්විය යුතු වෙනවා. ධනුෂ්ක මහත්මයා අපි රියදුරන්ටත් යම්කිසි පණිවිඩයක් මේ වෙලාවේ ලබා දෙමු. මොකද මේ සිදුවීමත් එක්ක ඒක බොහෝ සෙයින් වටීවි රියදුරු මහතුන්ට. දැන් මම නිතරම කරන රාජකාරියක් තමයි මේක. මට ඒ ගැන ලොකු අත්දැකීම් තියෙනවා. මම ඇත්තටම හදවතට එකගව තමයි මම නඩුවක් ලියන්නේ කෙනෙකුට. හෘද සාක්ෂියට එකගව ලියන්නේ. හැබැයි එහෙම ලියලත් මාත් එක්ක රණ්ඩු වෙන්න මිනිස්සු ඉන්නවා. ඒක මහ ජනතාව ඉන්නවා. ඒක අපි මේ රාජකාරී වෙලාවේදී අපිට මුණ දෙන්න එක සිදුවීමක් වුණත් මහ ජනතාවටත් යුතුයකමක් තියෙනවා. මොකද පොලිස් නිලධාරියෙක් සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති කෙනෙකුට වරද්දක් පහදලා දෙන්නේ එයාගේ වැරද්ද දැකපු හන්දා. පොඩ්ඩක් නිහතමානීව හිතන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. මම ඉල්ලා සිටිනවා ආදරණීය ජනතාවගෙනුත් අන්න ඒ පැත්ත පොඩ්ඩක් හිතන්න කියලා. මොකද මට මම මුණ දීපු අත්දැකීමක් තමයි ඒක. මම කොච්චර සාධාරණව එයාට වැරද්ද පහදලා දුන්නත් එයාගේ පැත්තෙන් විතරයි එයා හිතන්නේ. එතකොට මම දන්නවා මට 100% මම දන්නවා මට හදවතට එකගොම තමයි මම මේ වරද යට පහදලා දෙන්නේ මම එක දැකපු හන්ද කියලා. ඒකට එයාගේ පිළිගන්නේ නැහැ. එහෙම ඉතින් මේ පැත්තෙන් පොඩ්ඩක් හිතන්න කියලා අපි ආදරණීය ජනතාවගෙන් ඉල්ලා හිටනවා. ආදරයෙන් ඉල්ලා හිටනවා. ඒත් එක්කම අපි මේ රාජකාරිය කරන්නේ ඔබ වෙනුවෙන්. අපි පාරට ඇවිල්ලා වාහනයක් සර්ච් කරන්නේ රියදුරු බලපත්‍රයක් ඉල්ලා හිටින්නේ පාරේ ගමන් කරන ඔබ වෙනුවෙන්මයි. Taman රියදුරු බලපත්‍රයක් තියෙන කෙනා හිතන්න එපා මට බලපත්‍රයක් තියෙන එමේ බලන්නේ කියලා. හැබැයි නැති කෙනෙක් පාර ගිහිල්ලා රියදුරු බලපත්‍රයක් තියෙන ඔබව හැප්පුවොත් කියන චේතනාවෙන් තමයි අපි හැමෝගම රියදුරු බලපත්‍ර බලන්නේ. තියෙනවද කියලා. ඉතින් ඒකත් මම ඔබට මේ වෙලාවේ මතක් කරලා දෙනවා. ඒත් එක්කම ඔබගෙන් ඉල්ලා සිටිනවා පොලිස් නිලධාරීන්ට කරන රාජකාරියට ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි දැන් ඔබතුමන්ගේ රාජකාරී ජීවිතය වසර 16ක් විතර වෙනවනේ. මම කැමතියි දැනගන්න මේ රාජකාරී අත්දැකීමත් එක්ක සමස්ත පොලිස් නිලධාරීන්ට ඔබතුමන්ට මොකක්ද කියන්න තියෙන්නේ? මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? අපි මම හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනකොට ලොකු වගකීමක් තියෙනවානේ. ලොකු නීති රීති වලකුත් තියෙනවා. ඒක රාය රාමුව ඇතුළේ තමයි අපි රාජකාරී කරන්න ඕනේ. ඒ රාමුව ඇතුලේ අපි අපේ හෘද සාක්ෂියට එකඟව Tamanට හිතෙනවා නම් මේ දේ හරි කියලා මහජනතාවට මේකෙන් වරදක් වෙන්නේ මේක මහජනතාවෙන් කරන සේවයක් කියලා හිතාගෙන කරොත් අන්නේ ඒ රාමුවයි අපේ නීතිමය රාමුවයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා තමයි මම හිතන්නේ. මම හිතනවා නිලධාරීන්ටත් ඒ පැත්තෙන් එහෙම හිතලා වැඩ කරොත් ලොකුවට අමාරු වෙන්නේ නැහැ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන්න කියලා. හොඳයි. ඒ කාරණාවත් මතක් කරන ගමන්ම මම කැමතියි ඔබ දෙපළගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් දැනගන්න. මම මුලින්ම 2024 12 වෙනි මාසේ 28 වෙනිදා තමයි පොලිසියට බැඳුනේ. මගේ ගම දෙනියාය. මම කළුතර පොලිස් විද්‍යාලයේ තමයි පුහුණුව ලබා ගත්තේ. මගේ පවුලේ මායි අම්මයි තාත්තයි නංගි. ඔබතුමාගේ මම දැනට බස්නාහිර දකුණු අතවර කොට්ටාසේ අනිත් රාජකාරී කරනවා. මම මුලින්ම පොලිසියට බැඳින්නේ පොලිස් විශේෂ කාර්ය බලකායට 2009 පළවෙනි මාසේ 25 වෙනිදා. ඊට පස්සේ එතෙන්දලා අවුරුදු 13ක් මම STF එකේ රාජකාරී කරනවා. ඊට පස්සේ 2022 ජනවාරි වල මම රත්නපුර කොට්ටාසයට සාමාන්‍ය රාජකාරී සඳහා එනවා. එතනින් පස්සේ මට 2024 ජනවාරි මාසේ ඉඳලා බස්නාහිර දකුණු අතවර කොට්ටාසේ රාජකාරී සඳහා වර්තා කරනවා. එදා ඉඳලා මේ දක්වා බස්නාහිර දකුණු අතවර කොට්ටාසේ තමයි රාජකාරී කරන්නේ. මගේ ගම ඇඹිලිපිටිය. මගේ පවුලේ තාත්තා නැති වෙලා අම්මා ඉන්නවා, සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා, මගේ බිරිඳ ඉන්නවා.
හොඳයි එහෙමනම් ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අපේ ආරාධනාව පිළිගෙන මේ සාකච්ඡාවට එකතු වුණාට. ඒකම අසින මටත් ස්තුති කරන්න තියෙනවා. අපේ මගේ රතවාන කොට්ටාසේ අධ්‍යක්ෂකතුමා පොලිස් අධිකාරී සමන්තිලක මහත්තයා, ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරී ධර්මතිලක මහත්තයා, ස්ථානාධිපතිතුමා, අපේ ප්‍රධාන පොලිස් පදික රණසිංහ මහත්තයා ඇතුළු සියලුම නිලධාරීන්ට, ඒ වගේම මට එදා සහාය දීපු සියලුම නිලධාරීන්ට, ඊට පස්සේ කල්කිස්ස කොට්ටාසේ අධ්‍යක්ෂකතුමාට ඒත් එක්කම මේ අවස්ථාව අපිට ලබා දීපු මාධ්‍ය කොට්ටාසේ අධ්‍යක්ෂකතුමා, ස්ථානාධිපතිතුමා, නිලධාරීන්ටත් සියලුම නිලධාරීන්ටත් එක්කම ඔබට බොහොම ස්තුතියි. හොඳයි. ඔබ දෙපළේ සිදු කළ රාජකාරිය නිසා ශ්‍රී ලංකා පොලිසියට මහත් අභිමානයක් එකතු කරන්න හැකියාව ලැබුණා. ඒතරින් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව යම්කිසි කතාබහක් වගේ මිනිස්සු අතර ලොකු ගෞරවයක් එකතු කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා අපි ඔබ දෙපළටම ප්‍රාර්ථනා කරනවා තව තවත් මෙවැනි රාජකාරීන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. අපි එහෙමනම් තවත් දවසක අලුත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.